යාළුවනේ ඉතින් මෙන්න සුපිරි මැප් එකක් තියෙනවා ලංකාවේ සුපිරිම කොල්ලෙක් හදපු සුපිරිම මැප් එකක්. පට්ටම ලස්සන මැප් එකක්. මේක ඇත්තටම සුපිරියක් ඉතින්. ලස්සනයි. මෙන්න මෙතන තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් මේ මේකේ තියෙන මේ ඔප්ෂන් ටික. ඔබට නැරඹීමට ප්‍රධාන ස්ථාන 4ක් ඇත. මිහින්තලය, පොසොන් කූඩු තරඟය, පීක් විහාරය, පොසොන් මහා තොරණ. ඉතින් සුපිරියා ගමන් ආරම්භයට පෙර පිටුපසින් නැති ස්ථානයට ගොස් සුදු අතින් සැරසෙන්න. ඉතින් සුපිරියක් එක මේ සුදු ඇඳුමකුත් දෙනවා මෙතනදී. ඉතින් මෙන්න මේකේ මෙතන තියෙනවා මේ මෙතන තියෙන කාන්තා මෙතන තියෙන පිරිමි කාන්තායකට යන්න එපා. පිරිමියකට යන්න. ඊපස්සේ මෙන්න මෙතන ඉතින් ලස්සන කිට් එකක් දෙනවා සුපිරියා. මෙන්න මෙතනට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා විශේෂ ස්තුතියි කියලා මෙන්න මේ කොල්ලගේ හදපු එක්කෙනාගේ මේ එයාගේ ගිල්ල එකේ යාළුවාගේ විස්තර ටික මෙන්න මෙතන තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. එයාලගේ නම්බර්ස් හිටන් දාලා තියෙනවා. ස්තුති කරන්න ඕන නම් කෝල් එකකට ස්තුති කරන්න පුළුවන්. මෙතන ෂොප් එකට ආවම තියෙනවා සුපර් මෙඩි තියෙනවා. ඒවා නම් තියෙනවා අවශ්‍යත් නැහැ. වෙනට ඕන නම් ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා මිහින්තලයට කියලා මෙන්න මේ පැත්තෙන් යන්න ඕනේ. මේ බෝඩ් එක ගාවට ඇවිල්ලා මෙන්න මෙහෙන් යන්න ඕනේ. එතකොට අර පේනවා ඈත මිහින්තලය. අපි යමු බලන්න. මම තමයි යාළුවනේ යන්න තියෙන්නේ බයික් එකක් දාලා නැහැ. අඳුම්දානේ සයිකලයක්වත් දාලා නැහැ. පයින් ගමන් තමයි තියෙන්නේ. ඩීවිලක් තියෙන්නේ. ඔයාලට යාළුවොත් එක්ක ඉන්න පුළුවන් මෙතන නිදාසේ ඇවිල්ලා බලලා යන්න පුළුවන්. ඔය Free Fire එකේම වැළලෙන කොල්ලොන්ට ඉතින් පන්සලකට යන්න නම් ඕන ඉතින් සුපිරියක් කරලා තියෙනවා. කෙල්ලත් එක්ක එන්න පුළුවන්. ඉස්සරම අපි මෙහෙට යමු. මෙන්න මෙතනක් තියෙනවා ඉසක් කූඩු දෙකක්. ඇතුලේ මේ ෂොප් එකකුත් තියෙනවා. පොසොන් කූඩු තරගෙන මෙතන තියෙන ලස්සන ඉසක් කූඩු යාළුවනේ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට. එනවානේ ලස්සන. මේ නගියෙකුත් ඉන්නවා මෙතන. ඒක බලනවා. යක්. මෙතන අනිත් එක. ඔයාලා මෙතන බද්ද ලස්සන විදියට බලන්න පුළුවන්. පාටනම් ඉතින් මේක තමයි ලස්සන. මේකේ ලස්සන ඉසක් කූඩු මෙන්න මේක තමයි. මෙන්න තියෙනවා අනිත් එක. ඔන්න ඔය විදිහට තමයි ඉසක් කූඩු එක තියෙන්නේ. ටැග් ගාලා යම යාළුවනේ අනිත් එකට විහාරයක් විහාරේ. මෙතන විහාරයට කියලා බෝඩ් එකක් ගහලා තියෙනවා උඩ පැත්තට. අපි යම් බලන්න එහාට. මෙන්න මේ ආකාරයට මෙන්න මේ උඩට යන්න. යාළුවනේ මම මේ බොට් එකෙන් ආවේ මේ දෙකේනවා මේක මේ. අරන් ගන්න එපා උඩට යමු. ආන්න තියෙනවා. හරි. මේනේ බුදු පිළිමක් තියෙනවා. යාළුවනේ සුපිරියට වදලා තියෙනවා. මෙන්න තියෙන බුදු පිළිමය. ආන්න තව මෙන්න කට්ටිය වගේ ඉන්නවා. ඉතින් අපි වැඳලම වැඩ පටන් ගමු. බුදු සෙන්ටර් හදලා තියෙනවා. අපි යමු. මෙන්න මෙතන ඔයාලට දන්සලක් තියෙනවා. මෙන්න කඩල දන්සල. තියෙනවා SLB members කියලා. මේ කරන්නේ කඩල දන්සලට යනවා නම් මේ පොලින් පයින් නැතුව කඩල දන්සලට යන්න මට නම් පොලින් යන්න වෙලාවක් නැහැ. හරි දැක්කාම යනවා. ගියා. thank you. මෙතන තියෙන අම්මා. දෙගියවලු. මෙතන තියෙන චෛත්‍ය ලස්සන චෛත්‍ය බලන්නකෝ. ඒකෙ මෙන්න මෙතනත් දුවම් ගින්න අපි වැදලා යමු. ඉතින් මේ හැරි තියෙන මේ තියෙන තෝරණට
තොරණට පාර මෙන්න මෙහි තියෙනවා තොරණ තියෙනවා මෙහි. ඉතින් මෙතන තියෙනවා අන්න බලන්න යාළුවනේ ලස්සනම තොරණක් තියෙනවා ඉතින් සුපිරිම තොරණ. ඔයාලට බලා ගන්න පුළුවන් සුපිරිම තොරණ. පිරිම තොරණක් හොඳේ. මෙන්න මෙතන තියෙන අර යාළුවෝ දෙන්න. මා තමයි මෙන්න තියෙන චුල්ල බෝධි ජාතකය. පිරිම තොරණ. සරම ලස්සනම තොරණක් ඉතින් බලා ගන්න පුළුවන්. යාළුවෝ ටිකක් ඉන්නවා. ඉතින් නටනවා මෙතන ලස්සන ඩාන්ස් එක. ලස්සන සින්දුවකුත් යනවා යාළුවනේ. ප්‍රියක් ඉතින්. ඔන්න ඔය ටික තමයි ඉතින් තව මිහින් පල්ලෙහා මේක නම් මට යන්න වෙලාවක් නැහැ වලට අන්න අර අපි ආපු ඉතින් ඒක ඔයාලම ඇවිල්ලා බලා ගන්න මට පුළුවන් වුණේ මෙච්චරයි. ඉතින් මොකටද ස්තුතියි.